ජීවිතේ සහ සෙව්වන්දි සාර සෙව්වන්දි ලංකාවට ගෙනාවා. කොහොමද ඉස්සරහට එන්නේ? මම හිතන්නේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච තත්ත්වයක්. නමුත් සමහර කිව්වා ඒක කරන්න බෑ කියලා. නමුත් ඒ අභියෝගය බාරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අපරාධ කොට්ටාසයත් සහ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම පදනම් කරගෙන බෑ කියපු කට්ටිය ගෙනල්ලා තිනවා. ඊට අදාළ නිශ්චිත නීතිමය ක්‍රියාමාර්ග ඉස්සරහට කරගෙන යනවා. කොහොමද ඉස්සරහට ගෙන්නේ? තව කට්ටියම තාපා දැන් ගෙනල්ලා ඉවරද ඔක්කොම? ඒක ඉතින් ඔවුන්ගේ පාපෝච්චාරණ මත පදනම්ම ක්‍රියාත්මක වෙලා ගොඩක් අපරාධ අහු කරගන්න පුළුවන් වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ප්‍රශ්න කිරීම හමුවේ ඔවුන්ගේ එළිදරව් වීම මත තමයි ඉදිරි කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. දවසේ වෙදිල්ල සතියේ වෙදිල්ල මාස වෙදිල්ල නැත්තටම නැති වෙලාද මොකද වෙන්නේ? මොනවද ඔයගලන්ට හිතෙන්නේ? පත්තු වෙනවද? දැක්කේ නැති නේද? දැක්කේ නැත්තම් නෑ හිතෙන්නේ. ඒක තමයි අපේ කාගෙත් හැම පුරවැසියාගේම බලාපොරොත්තුව. අපි මේ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් පිළිබඳව හිතලා තියෙනවා ඉස්සරහට. ඒක මම හිතන්නේ එළඹෙන 30 වෙනිදා ඉඳලා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනයා එකතු කරන ජාතික ව්‍යාපාරයක් පිළිබඳව අදහසක් ඇවිල්ලා තිනවා. ඒ අදහස එළඹෙන 30 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී එළි දැක්වෙයි. මම හිතන්නේ මේක පොලිසියට, හමුදාවට, රජයේ සේවකයට පමණක් නෙවෙයි සමස්ත පුරවැසියාගේ වගකීමක් ලෙස එය එනවා. මම හිතන්නේ ඒක තමයි අපේ ඉලක්කය. ඉසාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලට ගෙන යන්නේ ඕලුගල මහත්තයා නිවාඩු දාන්නේ මේ උණ හැදිලා කියලා. තාමත් ඒ කියන්නේ ඇතුළේ රහස් එළියට යන හින්දාද එහෙම කරලා තියෙන්නේ? එමතුවා? උපාය සහ උපක්‍රම තිබිය යුතුයි. මේ සම්බන්ධයෙන් මේ දෙකම වුන් අනුගමනය කරනවා. තාමත් මේ තොරතුරු එළියට යවන නිලධාරීන් ඇතුළේ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරනවද? පොලිසිය වල ඒ කියන්නේ තොරතුරු එළියට පිටට යනවා කියලා. දැන් පහුගිය දවස්වල අපි දැක්කපා. ඒ කියන්නේ මේගොල්ලෝ යන්නේ ඉස්සෙල්ලා මහතාල් කට්ටිය ගෙන්න යන්නේ ඉස්සෙල්ලා තොරතුරු එහෙට යනවා. ඔබ කියපු කරුණ අසත්‍යයක්. නමුත් තොරතුරු එළියට ගලා යාම පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. දැන් තව එක කරනවද? කස්සිනාසේ පනත කවදාද දෙන්නේ දැන් මේක අකුල ගන්නේ. නෑ ඒ සම්බන්ධයෙන් හර්ෂණ නානායක්කාරගේ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් වැඩ කටයුත්තක් යනවා. ඉතා කඩිනමින් ඉස්ස කරලා දෙන්න. දැන් ඊයේත් අපි දැක්ක ගොඩක් තව අයිස් මත්ද්‍රව්‍ය හෙරොයින් එහෙම අල්ලනවා. තවත් තීද රට තුල බඩු එනවද? මේ දේශපාලන සම්බන්ධي කවද්ද එලි කරන්නේ? නැති වෙනකම්ම අල්ලනවා. ඇත්තටම දේශපාලන සම්බන්ධයක් තියෙද මේවට නැද්ද? තියනවාද කියලා හොයනවා. දැන් සපන දිනවත්න එමතුමා නම් කිව්වේ මේවා හොයාගෙන යනවා අගමුල් හොයාගෙන වලවුල මුල් ළඟ තියෙන්නේ කියලා. අගමුල් හොයන්නේ වලවුල නම් තමයි තියෙන්නේ කියලා මේ. නම් පිටින් එළිදරව් වෙයි. බය වෙන්න එපා බලන්න. හරි. ඒවා විමර්ශන වලින් එළිදරව් වෙයි. මේ නාකොට් එකේ ප්‍රධානියා අධ්‍යක්ෂකවරයා මාරු කරලා දෙන්නේ. එහෙම. එහෙමයි. රාජකාරී අවශ්‍යතාවය මත යම් නිලධාරි මාරු වීම කරන්න වෙයි. ඉතින් ඒක අවශ්‍ය එදා ඉඳන් වෙච්ච දෙයක් නේ.